අංජන මේ වරේ මේ ටික නංගි කඩන් වතුරක් බීන්න පොඩ්ඩක්. එළගෙන. දැන් ඕන ටෝස් ටිකක්. පත්ත කඩන්න ඕන කිව්වේ? ඇත්තේ වෝල් එක කඩන්න දෙන මම බැලුවේ මේ මොක කෝල් කොහෙද මන් දැන්. හරියට. කෝල් මෙන්න මෙතන. හෝල්දින අන්ති කෙල්ලවරීම ඔය කමන්නේ ඔබ කියනකොට මං අන්තිම ඒක තෑ ආ බලන්න. මේ මූවේ තියෙනවා valuable blocks, building blocks, tools. ටෝච් හදන්න ඕනද බං? food තියෙන all others. එකයි කෝල් එක ඇත්තන් චාකෝල් ස්ටික් එකයි කෝල් එනේ ඕන. ස්ටික් තියෙන දැන් තියෙනවා මූ පෙන්වන්නේ නැහැ. ටික් එක රුඩින් කෝල් එක තියන ජාගම් කොටුවට උඩින් කෝල් එක ඒක යට කොටුවේ ස්ටික් එක. හරි. කීලා වරෙන් අංජන අර ටික කඩ. මේ සුගර් ටික අරගෙන මම පොත් හදන්නද මොකද සීන් එක අදා අදා. ඇත්ත වැඩකුත් නෑනේ වෙ තියන් ඉන්නේ නේ ගම හද අතන පොත් හදන්නේ කොහොමද කියලා ඇත්තට ඒ ෂුගර් කේන් ටිකක් ඇඩුවොත් මටත් එකක් දෙයක් ඉතුරු කරන් අර. ඔය සෙපි ටික අන්ලොක් කරගන්න. පොත් සුගර්ද ඔව්. ගස් ටික. මම සුගර් ටිකක් හදන්නයි ෂුගර් නෙමෙයි මම බැම්බු ටිකක් ඕනවා. දැන් බැම්බු ගත්තේ නෑ මම. බැම්බෝ නෑ මේ හරි බැම්බෝ වලට වෙනම් බයෝම් එකක් තියෙනවා බා අඩෝ කොළ තියෙනවා 42ක් බා මම ඉතුරු ඒවායින් සුගර් හදන්නේ නේ තප්පට හදවා. පොත් හදන්නවා මොනවද ඔන්නේ ලෙදර් තියෙනනේ අපි ගාව තාම ඉවදාන ලෙදර් ටික. තියෙනවා ඔබට තා බෝඩ් ගන්නවනේ අතන අර අතන හරක් මරලා තැන්න කියලා කණ්ඩදා මතවල ලෙදරෙන පල්ලේ අරමර ඉන්න දෙයන්නේ ඒ අපිට පවසිද්ධ ඉටන්නේ වගේමේ සත්තු මෙරුම් වෙන. හරි චරිතව ඔය ඉතින් ඔය වගේ කතාවක් ඇහුවේ නැත්නම් වැඩකුත් නෑ. තිබ පොත් මත දැක්ක නැද්ද මේ ඔයාගේ ඔය මරලා කියන මිනිස්සු ගාන ඕ කියන බින්දුවගේ වීඩියෝගේම් වල මරපු ගනත් අයිති නොගෙනට ඉවරයි පොඩි ප්‍රශ්නයක් වෙනවා. දැන් බලන්න කොඩ් ගහන අපි කොච්චර වීඩියෝ මරනද බලමු ෆෝන් එක වීපෙන් දාගෙන මේ පාරාවේ ඒක වැඩනම් ගොඩ හරක්ට කන්න දෙන්න ඕනි මොනවද වීට්ද බීෆ් කැරට් වීට්නේ දෙන්න ඕනි කැරට් නෙමෙයිනේ බීෆ් ඉප් නේබ හරකට කන්න දෙන්න ඕනි A few moments later. කෝල්ලටද මන්දාලති පාම් වෙති ආනෑ නේව කෝල්ල මේ චාකෝල් හද තැයි
ඒත් මුඩ් ඕනෙ ගස් ෆාර්ම්යක් ගමුනේ. ගස් ෆාම් කරන්න බෑ නේද දන්නේ මං ඕවා දන්නේ මං නිකන් කිව්වේ. කෝල් ෆාර්ම් එකක් ඇති බං. කොබල් ෆාර්ම් එකක් නම් දෙන්නවා අර ලාවා මේවා කර කර ගන්න එක. ජුන තව කොබල්ටියක් තියෙනවා මෙතන අරන් ඵලයන් ඇවිල්ලා. මං යනවා මේකට දාලා කොම්පෝස්ට් එකේ. මං කියන්නේ ලාවල්ට දැම්මනම් ඔක රත් වෙලා අර විදිහට හැදුණා නම් අපි සතුටින් එකපාර. මෙන්න මේ මුට ගහනවා දැන්. ගහපන් ගහපන්. අවුන් දෙවන්න නන්න බම් කිව්වා. ඒ ඩොන් මම මරන්න යන්නේ උන්. දැන් ඔබ ගහන්න ගියේ. ගන්නවද උට ගාමුද ඒ ගැව ගැව. නිකන් ඇහුවේ තමයි තු. මන්දාව ගන්න ඉවර වගේ පොරවක් ඉතර ඉතින් ඒ ඇති. පොරව තමයි. ආවට මොකුත් නෑ ඒ ඇති පොරෝ දැන් ගන්න. මාත් පොරවෙන් තමයි ගේ. පොරව තමයි ආවේ. මේ එන්ඩයි එකක් තියෙන මේ එන්ඩයිස් කලින් තිබ්බනේ ඒවා දැම්මේ මොකටද බංද? අද වෙන්නේ නැති. තාම නෑ ඕවදාන තාම අදලා නෑ මුට මේ පරණ තැන පරණ මුට මේ දැන් තියන් ටික දාගන්නත් ඉඩ නෑ උඹ තවත් ඒවා කියනවා. අර එන්ඩයි 3ක් තියෙනවා මෙතන. එනතනම් ටෙස්ට් එකේ. වහලේ ගහලා නේ දෙයියන්ගේ බීරි නැත්තම් රෙද්ද තෙමෙනවා ඉවර යන්නේ. උඩ එක මං හැදුවා. නැත්තම් ඌ හදනකොට හෙට වෙනවා. මේ එන උඩ මං ගහන්න දැන් ටික. ගාපන්. අද ඉවර කරන්න එන්න තිසින් නැති දැන් ටික කොතනින්ද හාම් බලන්න. ජන මේ තව කොබල් තියෙන බිම ඈ. හරි. දැන් ටික අපි ගහමු. ඇත්ත. දැන් එකයි. මෙන්න නාසි සිම්බල් එක වගේ ඉන්නේ නේද? ඒ බලන්න මං ගහපේදී නාසි සිම්බල් එක තියෙන්නේ. සන්තෝසයි. උඹ කැන්සල් වෙයි දන්නේ අස්සර මේක වෙන්නොත් පිරි. ඒ බලපන් තියෙන්නේ. ගන්නම් කළු පාට නැත්නම් රතු පාටද ගන්න. රතු පාට එක ගත්තා. කාට ඔච්චත් තිය. Well, chicken not. බෑව. මංග 64ක් තියෙනවා. හරි උට තව ලොකෝ කරලා දුන්න එක. $2,000 years later. මම මෙතන මේ හැක් මොකද ස්පයිඩර් හැක් තියෙන තැන එතන තමයි ලෙදර් තියෙන හරිය. එතනම තව ලෙදර් 5ක් දෙමු ලෙදර් 45ක් තියෙනවා දැන්. පිටර තියෙනවද? ඔව් තියෙනවා. හොඳයි මම අර කරක්ටලා මට ඕනේ. මං ලෙදර් රතනේ 30ක් ගෙන ඔබ ගත්තේ නැහැ නං ඒ තියා තාම. දාපන්.
නෑ මන් දාලා තියෙන ඔතන ඒ තියත් එක්ක මං හිතන මම නිගානේ කොප කොයිටද වන්දාන්න දමිතු ඔපදාන්නේ මේ මිදි මේ වටින කියන එකේ තින අදයකට ඒකන් ඩයිවන් තියෙන එක අනිත් එක ඩයිවන්දීනක අදයකට අද චෙස්ට එක ඇමතිත් කියන්නේ වටින දෙයක් නෙමේ දැරට මං එකට දැම්මව නිදිමට ඒක අයින් කරන්න ඕට මේක වැඩන්න ඇත්තරම් වුණා ඇමසි තවත් දන්නේ හරි තියෙනපත් දම් පාට වගේ එකක්. ආ ස්ටොරේජ් රූම් වන්නන් ගොඩක් දුරට කම්පීට් ටුව එකටත් මේ ඉට හදාගෙන යනගමන්තිය බලව ඉට ඇත්ද කියලඹට ටුව එකට තිනම් තව ආරම් පලවෙනි නෑනෑ මන්තාම කියන පලවෙනි සෙක්ෂන් විතර හරියට තින් නාස ඒකෙත් නෑම ඒත් තවත් තියෙන Eternity later. ආඹ වෙත්ත හදල ඉවරයිද අපරාධ මන්තාවල කවන්න කවන්න ඔව තමයිතිවට ඕන නම් හැටි දාන්නන් නම් මගේ කොබල් තියෙන දන්න කොවල් තිය කරද බවදන්න ඒක පල්ලයා චෙස්ට එකට දැම්මම කරුගෙන් තම යන්නන කොයට දන්න කියලා පුල් කෙලවරීම අන්නලාරු පෙක්න එක දාන්න දෙන්න මෙති වන හරි බලන මී පැණි හැදිලා තිබ්බේ පෙදස් මොකටද කියලකා මතක නැත්ති මොකද ෆෙදස් එදසාර් චිකන් තික්ටගන්නේ අතගෙති ඒකට දැමවා මෙන්න වයිටූල්ල කම්මුණ ඔය හොයි හෝ විත ෆ්ලින්ටිස්ටී කෝල් එය ඔක්කොම අයිනෙමකි ස්ටැප්ලිං සර්ගම ඔක්කොම අන්තිමේගේ තකොට රොටන් ෆලෙස්් බෝන්ස් ඒවත් අන්තිමේ සැප්ලිංස් නම් දාන්න ඕනිත් නෑ නේද චෙස්වලට දැකවා හිටවුවන හර සැප්ලිංස් කියන සැප්ලිංස් විතර නෙවේ මොස් බ්ලොක් ඔය කොලවර්ග ලී ලිට ඔක්කොම එක එකක් විතරත් අනින් දෙන අපරාදීක
හරි දැන් යනවා තා වීවියන් එකක් කරන් යනවා. යම. ඔය යනවද? ඉතුරුට දානවා තව ගොඩක් තියෙනවා මේක ඉවර කරන්න ලේසි නෑ ඕන එක. මේක තව මෙහෙට එන්න ඕනේ මේක ගොඩක් මොකද්ද? ස්ටෝරේජ් අපේ තව මෙහෙට එනවා අපේ බං කෑම දාලා දෙන ටෙස්ට් එකේ ගොඩක්ම කියන්නේ 180ක් විතර පිරලා තින්නේ බිත්තර වලින්. බං බලන්න හිල්ල. බුදුම බිත්තර දෝගයක් තියෙයි. බැස්සකුත් පටන් ගන්න දැන් කොහොම සිග්නල් ඩ්‍රොප් වෙනවා මං කැපෙනවා බං ඒක ඒලගේ තව අපිත් යම අපිත් යනවා. උඹට ඔය ඇත්තියෙන් නැතිද දැනට ඉඩ තොරුඹට. කියන අංජන අපිට තව අර පැත්තට කපන්න වෙන්නේ නැහැ. උඩට තමයි දාන්න තියෙන්නේ. මොකද වෙන්නේ? ඇති ඇති මේ ඇති මෙතන ඉවර කරනවා මේක මේ අර කෙලවරටම ගොඩක් දුරට එයි මොකද උතනියට කපන්න නෑ බං. ඒකයි තියෙන සීන් එක. එච්චර මොනවද බං තියෙන්නේ මට සිරියන. මූ මේ අර එක පෙට්ටියකට දාලා එක ගාන එකයි වෙලා තින්නේ. නැත්ත ඇති හොයන්න අමාරුයිනේ බං අයිටම් ෆ්‍රේම් මෙහෙම ගහන්න බැහැ උඩ උඹ මං කියන්නේ ඔබට මේ උඩ ඩබල් පෙට්ටියකට එකයි යට ඩබල් පෙට්ටියකට එකයි ගාන දැම්මනම් ඔබ ඉක්මනට ඉවර වෙනවා. ඔව් එහෙම තමයි ගොඩක් ඒවා දැන් තියෙන්නේ එතකොට අයිටම් ෆ්‍රේම් දැන් ගොඩක් තියෙන්නේ ඕක උඩ පෙට්ටිය තියෙනකොට උඩ අයිටම් ෆ්‍රේම් එක ගන්න යට පෙට්ටියට යට අයිටම් ෆ්‍රේම් එක. දැන් ගොඩක් තියෙන්නේ ඔය මේ මෙතන බං ගෝල්ඩ් ඩයමන්ඩ් එමරල්ඩ් අපිට ඇතිවදන් හම්බෙන්නේ නෑ බං. ඔය ගෝල්ඩ් ඩයමන්ඩ් එකකට දාපන්. ආව් ඒක නම් එමරල්ඩ් නෑ ගෝල්ඩ් එකක් උඩ ගෝල්ඩ් උඩ ඩයමන්ඩ් යට ඩයමන්ඩ් එහෙම එමරල්ඩ් දාන්න ඕන ඩයමන්ඩ් එමරල්ඩ් එකකට දාපන්. තේරුමක් නෑ. ගෝල්ඩ් අයන් ඒක එකකට මම දාපන්. බලලා හෙට මේ හෙට නෙමෙයි හෙට නම් බෑ හෙටයි අනිත් හැබැයි 10 වෙනිදාන් පස්සේ තමයි මොකද මේ අයන් නට් වලට එක ටෙස්ට් එකක් තේරුමක්ම නෑ බං. ඒක ඒ කියන්නේ නට් විතරක් නෙමෙයි උතන චේන් ඒ ඔක්කොම ඒවා මේ මං කියන්නේ අයනුයි ගෝල්ඩුයි එකකට දාපන්. එමරල්ඩ් ඩයමන්ඩ් එකකට දාපන්. එපා අයන් කියන්නේ ගොඩක් ඕන වෙන එකක් ගෝල්ඩ් එක කලවම් නොකර ඉමු අයන් ඒක බලමු බං මං ඊළඟට අයින දවසනේ තියපන් අයන් වලට එකක් තියපන්. ඕන එක. බල එතක උඩ තට්ටුව හදාගන්නකෝ උඩ තට්ටුව මම හදලා ඉවරයි. ආයේ එන්නේ 10 තමයි ඉතින් බලපන් උඩ තට්ටුව හදලා ඉවරයි. කොහොමද මච් නයිස් රතු ඇඳද කාගේද රතු ඇඳත් කාගේ හරිද මම දන්නේ ඕන එකක් මට නෑ කායද මං ගන්නයි හරි. රතු මාගේ මන් නිල් එක දැම්මා. අයි හරි වැස්සිර කළු එක. අපි අංජනේ වුණොත් තව උඩට පස්සට හදමු. හදමු. හ්ම්. තට්ටු 3ක් එතකොටනේ. තුනක් හරි හදමු. නෑ මේ තට්ටුව ලොක් කරමු. මෙහෙට කපනවද එතකොට? හ්ම්. එක්කෝ ඒ පිටිපස්සට එක්කෝ පැත්තට. පැත්තට? කියන්නේ මේ පැත්තට. මේ පැත්තට. අපි ඒක බලමු සත්‍ය හැටියට. ගන්න පිටිපස්සට දැම්මත් හොඳයි කියලා. පිටිපස්සට ඇදලා. තරත් අවුලක් නෑ බෑ. හරිනේ. කරමු බබේ කිරි ගන්න විතරක් එළිය දෙතුන් දෙනෙක් ඉඳියම හොඳට මැති බං මුන් ටික මොකද කරන්නේ මරනවා? නෑ ඔතනින්ම කිරි ගන්න පුළුවන් මං හිතන්නේ එහෙම වුණොත් ඒක බස්සේ බලලා මේව කරමු තාම ස්ටෝරේජ් සිස්ටම් ඉවර නෑනේ මං ස්ටෝරේජ් බඩු ටික ඉවර කරලා දැන් උඩ තට්ටු උඹලා හදනවනේ මට හදන්න දෙයක් නෑනේ එතකොට මේ ඒව බලන්න